බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 4 ප්‍රශ්න සියල්ලටම මෙම ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සපයන්න කාලය පැය 1යි. ප්‍රශ්නාංක 1 සිට 5 දක්වා වන ප්‍රශ්නවල දී ඇති සංඛ්‍යා රටාව අවබෝධ කරගෙන ඉස්තැනට අවශ්‍ය සංඛ්‍යාව තිත් ඉර මත ලියන්න. අංක 1 25,5 16,4 4,2 1, හිස්තැනක්. අංක 2 වරහන් ඇතුලේ 18 දෙපැත්ත 5 25. වරහන් ඇතුලේ 54 දෙපැත්ත 8 64. වරහන් ඇතුලේ 21 දෙපැත්ත 6 36. වරහන් ඇතුලේ හිස්තැනක් දෙපැත්ත 9 91. වරහන් ඇතුලට අවශ්‍ය සංඛ්‍යාව තමයි එතන ලියන්න තියෙන්නේ. අංක 3 වරහන් ඇතුළ 5 දෙපැත්ත 52. වරහන් ඇතුළ 8 දෙපැත්ත 82. වරහන් ඇතුළ 10 දෙපැත්ත 102. වරහන් ඇතුළ 13 දකුණු පැත්තේ 2 වම් පැත්ත හිස්තැන. අංක 4 4,2,4 25,5,15 49,7,28 හිස්තැනක් 40. අංක 5 3 ඊගව සංඛ්‍යාව 8 ඊගව සංඛ්‍යාව 68 ඊගවට හිස්තැනක්. ප්‍රශ්නාංක 6 සිට 10 දක්වා දී ඇති වචන අතුරින් එක් වචනයක් සෙසු වචනවල අකුරට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කරන අතර එම වචනය තෝරා ඊට යටින් ඉරක් අඳින්න. 6.1 මුං 2 මෑ 3 කව්පි 4 බෝංචි 5 මුරුංගා. 7 1 ගෝවා 2 අර්තාපල් 3 කැරට් 4 ලුණු 5 මයියොක්කා. 8 1 කිලෝමීටරය 2 දම්වැල 3 සැතපුම 4 යාරය 5 අඩිය. 9 1 පරිමිතිය 2 පරිමාව 3 විස්කම්භය 4 දිග 5 පළල. 10 1 අනුරාධපුර 2 සීගිරිය 3 තලවිල 4 කතරගම 5 ශ්‍රී පාදස්ථානය. අංක 11 සිට 15 දක්වා ප්‍රශ්නවල මුලින් දී ඇති පද යුගලයට අනුරූප ඊළඟ පදයට ගැලපෙන පදය තෝරා එම පදයේ අංකය තිත් ඉර මත ලියන්න. 11 යෝධයා කුරුමිට්ටා ප්‍රඥාවන්තයා හිස්තැන. ඒ හිස්තැනට අවශ්‍ය පදේ තමයි තෝරන්න ඕනේ. මුග්ධයා 1 මුග්ධයා 2 මහත්මයා 3 මූසලයා 4 දුෂ්ටයා. 12 සෝදිසි විපරම් ශක්‍ය හිස්තැන. 1 සාධ්‍ය 2 දක්ෂ 3 සවිමත් 4 දුබල. 13 පද්මරාග රත්න පුෂ්පරාග හිස්තැන. 1 නීල 2 ලෝහිත 3 පීත 4 හරිත. 14 ග්‍රන්ථය විචාරය ගොඩනැගිල්ල හිස්තැන. 1 ඉංජිනේරු 2 කොන්ත්‍රාත්කරු 3 ගවේෂක 4 තක්සේරු කරු. 15 රෝගය ව්‍යාධි වේදය ග්‍රහයා හිස්තැන. 1 නක්ෂත්‍රය 2 කේන්දරය 3 ග්‍රහචාරය 4 විද්‍යාව. 16 සිට 20 දක්වා දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු පාසඳන් ගැටලුව ඇතුරෙන් සොයන්න. සමන්
ප්‍රියංකර අශෝක නලින්ද යනු විශ්වවිද්‍යාල මිතුරන් සිව් දෙනෙකි. ඔහු භෞතික විද්‍යාව, නීතිය, වාණිජ්‍ය විද්‍යාව සහ ජීව විද්‍යාව හදාරති. ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දී ඇත්තේ නම් පිළිවෙලට නොවේ. හොඳයි. තරු ලකුණු තියෙනවා. මුලින්ම පළවෙනි තරු ලකුණ මොවුන්ගෙන් දෙදෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා කරන අතර එක් අයෙකු හොකී ක්‍රීඩා කරයි. ඊගව තරු ලකුණ එක් අයෙකු ශිෂ්‍ය සංගමේ සභාපති වේ. ඊගව තරු ලකුණ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පියා විදුහල්පතිවරයෙකි. ඊගව තරු ලකුණ අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා ගොවි තැනෙහි නිරත වන්නේකි. ඊගව තරුව මොවුන්ගෙන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වෙති. ඊගව තරුව පහත අතිරේක තොරතුරුද සපයා ඇත කියලා තියෙනවා. 1. භෞතික විද්‍යාව හදාරන්නා ශිෂ්‍ය සංගමේ සභාපති වේ. 2. ඔහු කිසිදු ක්‍රීඩාවක නිරත නොවේ. 3. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් දෙදෙනා හදාරන්නේ ජීව විද්‍යාව සහ භෞතික විද්‍යාව වේ. 3. නලින් හා ප්‍රියංකර ක්‍රිකට් ක්‍රීඩා කරති. 4. හොකී ක්‍රීඩා තරගයේ වාණිජ්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයා ඔහුගේ ගම අනුරාධපුරයයි. 5. නලින්ද නීතිය හදාරන අතර ඔහුගේ පියා විදුහල්පතිවරයෙකි. 6. ප්‍රියංකර ජීව විද්‍යාව හදාරයි. හරි. 16 වෙනි ප්‍රශ්නය අහනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවස පිහිටි දෙදෙනා කවුරුන්ද? 17. ගොවිතැනේ යෙදෙන්නේ කාගේ පියාද? 18. හොකී ක්‍රීඩා කරන්නේ කවුද? 19. ශිෂ්‍ය සංගමේ සභාපති කවුද? 20. අනුරාධපුර පදිංචිකරුවෙකු වන ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? හරි. ඊගවට පහත දැක්වෙන්නේ සමූහ ගීතයකට පෙළ ගැසී සිටින ගැහැණු ළමුන්ගේ ඔවුන් ඉන්නා පිළිවෙල පිළිබඳ විස්තරයකි. ඒ අතුරින් අංක 21 සිට 25 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සරලා සිටින්නේ කමලාගේ වම් පසින් තුන්වැන්නා ලෙසය. ලීලා ළඟින්ම මාලා සිටින අතර අනුලා සිටින්නේ විමලාගේ දකුණු පසින් දෙවැන්නා ලෙසය. මාලා සිටින්නේ රෝමිලාගේ වම් පසින් සිව්වැන්නා ලෙසය. විමලාගේ වම් පසින් දෙවැන්නා ලෙස ලීලා සිටින අතර අනුලාගේ දකුණු පසින් තෙවැන්නා ලෙස මාලා සිටී. රෝමිලාගේ වම් පසින් දෙවැන්නා ලෙස සරලා සිටින අතර විමලා සරලා ළඟින්ම සිටී. 21 අහනවා මෙම ගායන කණ්ඩායමේ මැද සිටින්නේ කවුරුන්ද? 1 මාලා, 2 සරලා, 3 රෝමිලා, 4 අනුලා, 5 විමලා. 22 අහනවා මෙම කණ්ඩායමේ දෙපැත්තේ සිටින දෙදෙනාගේ නම් මොනවාද? 1 රෝමිලා අනුලා, 2 කමලා මාලා, 3 සරලා ලීලා, 4 ලීලා කමලා, 5 මාලා රෝමිලා. 23 අනුලාගේ දෙපැත්තේ සිටින දෙදෙනා කවුරුන්ද? 1 රෝමිලා සරලා, 2 කමලා රෝමිලා, 3 මාලා විමලා, 4 සරලා මාලා, 5 කමලා ලීලා. 24 මාලාගේ දකුණු පසින් අසලම සිටින්නේ කවුද? 1 ලීලා, 2 විමලා, 3 රෝමිලා, 4 අනුලා, 5 කමලා. 25 අනුලාගේ දකුණු පසින් ළඟින්ම සිටින්නේ කවුද? 1 ලීලා, 2 විමලා, 3 රෝමිලා, 4 මාලා, 5 කමලා. ඊගා ප්‍රශ්නෙට යන්නේ එකම කාමරයක පදිංචි අමල්, කමල්, නිමල්, චමල් සහ සපුමල් යන 5 දෙනාගේ සෑම කෙනෙක්ම ගණිතය, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව,
සත්ත්ව විද්‍යාව සහ භූගෝල විද්‍යාව යන විෂයන් එකක් හදාරන අතර කාමරය පිරිසිදු කිරීම ඔවුන් අතර බෙදාගෙන ඇත. ඒ අනුව සෑම කෙනෙක්ම සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා එක් දිනයකදී පමණක් කාමරය පිරිසිදු කළ යුතුය. මේ කරුණු සහ පහත කරුණු පදනම් කරගෙන 26 සිට 30 දක්වා වන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 1. සපුමල් සත්ත්ව විද්‍යාව හදාරන්නා නොවන අතර අඟහරුවාදා කාමරය පිරිසිදු නොකරයි. 2. කමල් භූගෝල විද්‍යාව හදාරන්නා වන අතර සිකුරාදා කාමරය පිරිසිදු නොකරයි. 3. ගණිතය හදාරන්නා බ්‍රහස්පතින්දා කාමරය පිරිසිදු කරයි. 4. නිමල් සත්ත්ව විද්‍යාව හදාරන්නා වන අතර බදාදා කාමරය පිරිසිදු නොකරයි. 5. භෞතික විද්‍යාව හදාරන්නා සිකුරාදා කාමරය පිරිසිදු කරන නමුත් ඒ චමල් නොවේ. 6. අමල් සඳුදා කාමරය පිරිසිදු කරයි. 26 වෙනි ප්‍රශ්නය අහනවා කමල් කාමරය පිරිසිදු කරන්නේ කවදාද? 1 සඳුදා 2 අඟහරුවා 3 බදාදා 4 බ්‍රහස්පතින්දා 5 සිකුරාදා. අමල් හදාරන විෂය කුමක්ද? 1 ගණිතය 2 රසායන විද්‍යාව 3 භෞතික විද්‍යාව 4 ජීව විද්‍යාව. 28 සපුමල් හදාරන විෂය කුමක්ද? 1 ගණිතය 2 රසායන විද්‍යාව 3 භෞතික විද්‍යාව 4 ජීව විද්‍යාව. 29 බ්‍රහස්පතින්දා කාමරය පිරිසිදු කරන්නේ කවුද? 1 නිමල් 2 කමල් 3 චමල් 4 සපුමල්. 30 නිමල් කාමරය පිරිසිදු කරන්නේ කවදාද? 1 සඳුදා 2 අඟහරුවාදා 3 බදාදා 4 සිකුරාදා. පහත දැක්වෙන ප්‍රකාශ සැලකිල්ලටගෙන 31 සිට 35 ප්‍රශ්න වලින් කියවෙන එක් වගන්තියේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න. කිසියම් වගන්තියක් නිසැකවම හරිනම් අංක 1 ඉලක්කමද නිසැකවම වැරදි නම් අංක 2 ඉලක්කමද නිශ්චිතව කිව නොහැකි නම් අංක 3 ඉලක්කමද වගන්තිය ඉදිරියේ ඉර මත ලියන්න. තරු ලකුණු තියෙනවා. එක්තරා විභාගයකට පෙනී සිටි අපේක්ෂකයන්ගේ ගණිතයට ඉහළම ලකුණු ලැබූ සියලු දෙනා සිංහල භාෂාවටද ඉහළම ලකුණු ලබා තිබේ. දෙවනි තරු ලකුණ සිංහල භාෂාවට ඉහළම ලකුණු ලැබූ සියලු දෙනා විද්‍යාව විෂයටද ඉහළම ලකුණු ලබා තිබේ. තුන්වෙනි තරු ලකුණ මෙම විෂයන් තුනෙන්ම අසමත් වූ සියලු දෙනා ඉංග්‍රීසි භාෂාවද අසමත් වී ඇත. 31 අහනවා විද්‍යාවට ඉහළම ලකුණු ලැබූ සියලු දෙනා සිංහල භාෂාවටද ඉහළම ලකුණු ලබා ඇත. 32 ගණිතයට ඉහළම ලැබූවන් විද්‍යාවටද ඉහළම ලකුණු ලබා ඇත. 33 ඉංග්‍රීසි භාෂාවෙන් අසමත් වූ සියලු දෙනා ගණිතයෙන් හෝ විද්‍යාවෙන් හෝ සිංහල භාෂාවෙන් හෝ අසමත් වී ඇත. 34 ගණිතයෙන් අසමත් වූ සියලු දෙනා ඉංග්‍රීසි භාෂාවෙන්ද අසමත් වී ඇත. 35 ඉංග්‍රීසි භාෂාවෙන් අසමත් වී ඇත්තේ මාධ්‍ය භාෂාවෙන් අසමත් වූ ඇතමෙකු පමණි. ඊගාව වෙනම එකක් බදුල්ල නුවර ගාල්ල කුරුණෑගල යන නගර වලින් නීති විද්‍යාලවලට ඇතුළත් වී අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයින් 4 දෙනෙකු වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාවට යාමට ශිෂ්‍යත්ව ලැබුණි. ඔවුන් ද්විතීයික අධ්‍යාපනය ලබා තිබුණේ WXY සහ Z යන පාසල් වලිනි. මෙම ශිෂ්‍යයින්ගේ නම්
චානක බානුක තනුක හා මාලක වන අතර මේ රටවල් හෝ නගර පාසල් හෝ ගම් දක්වා ඇත්තේ නම් පිළිවෙලින් නොවේ. මේ ප්‍රකාශයන් ආශ්‍රයෙන් අංක 30 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඔන්න මේ ප්‍රකාශ ටික මේ පොයින්ට්ස් ටිකක් තියෙනවා. 1 Y පාසලට ගිය ශිෂ්‍යයා ගියේ බ්‍රිතාන්‍යයට හෝ ඇමරිකාවට නොවේ. 2 මාලක ගියේ ඇමරිකා එක්සත් ජනපදයටය. 3 බදුල්ලෙන් නීති විද්‍යාලයට ගියේ චානකය. 4 W නැමැති පාසලෙන් නීති විද්‍යාලයට පැමිණි පුද්ගලයා කුරුණෑගල වන අතර ඔහු ගියේ ඕස්ට්‍රේලියාවටය. 5 Z පාසලෙන් නීති විද්‍යාලයට ඇතුළත් වූ පුද්ගලයා තනුකය ඇතුළත් වූ පුද්ගලයා බානුකය. මහනුවරින් 6 වෙනි මේ පොයින්ට් එක මහනුවරින් නීති විද්‍යාලයට ඇතුළත් වූ පුද්ගලයා ගියේ බ්‍රිතාන්‍යයටය. එතකොට නම් ටික තියෙන්නේ බානුක තනුක මාලක චානක. පැහැදිලිනේ? හරි. ප්‍රශ්න ටික 36 අහනවා. බ්‍රිතාන්‍යයට ගියේ කවුරුන්ද? 1 තනුක 2 මාලක 3 චානක 4 බානුක. 37 Y පාසලෙන් ඉගෙනගත් පුද්ගලයා කවුද? 1 තනුක 2 මාලක 3 චානක 4 බානුක. ආයි කියන්නම් 37 Y පාසලෙන් ඉගෙනගත් පුද්ගලයා කවුද? 1 තනුක 2 මාලක 3 චානක 4 බානුක. 38 තානුක නීති විද්‍යාලයට ඇතුළත් වූයේ කුමන නගරයකින්ද? 1 කුරුණෑගල 2 ගාල්ල 3 බදුල්ල 4 මහනුවර. 39 පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් කවරක් සත්‍ය වේද? 1 මාලක ඇතුළත් වූයේ Y පාසලෙනි. 2 තනුක ඇතුළත් වූයේ මහනුවරින්ය. 3 මාලක ඇතුළත් වූයේ බදුල්ලෙනි. 4 චානක ගියේ කැනඩාවටය. 40 මාලක ගිය පාසල කුමක්ද? 1 W 2 X 3 Y 4 Z. 41 සංජීව ළඟ රුපියල් 10 කාසිමෙන් දෙගුණයක් රුපියල් 5 කාසිද 5 කාසිමෙන් දෙගුණයක් රුපියල් 2 කාසිද 2 කාසිමෙන් දෙගුණයක් රුපියලේ කාසිමෙන් දෙගුණයක් 750 කාසිත් තිබුණි නම් ඔහු ළඟ තිබිය හැකි මුළු කාසි ගණන කීයද? 1 309යි 2 කාසි 48යි 3 කාසි 124යි 4 කාසි 92යි 5 කාසි 144යි. 42 එක්තරා සමිතියක සභාපතිවරයා තේරීමේදී ඡන්දය පාවිච්චි කළ සමාජික සංඛ්‍යාව 35ක් වූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව 5කි. මෙහිදී කිසිම අපේක්ෂකයෙකුට ඡන්ද 5කට අඩුවෙන් නොලැබුණු අතර කිසිදු විටක අපේක්ෂකයන් සමාන ඡන්ද ලබාගෙන නොතිබුණි. ඒ අනුව වැඩිම ඡන්ද දිනාගත් අපේක්ෂකයා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව කීයද? 1 7යි 2 9යි 3 11යි 4 13යි 5 15යි. 43 එක් ටෙනිස් තරගයකට ඇමරිකානු ඩොලර් 10 බැගින් ඔට්ටු ඇල්ලූ රෆායල් තරඟාවලිය අවසානයේ තරඟ 5ක් ජයගත් අතර රොජරි ඇමරිකානු ඩොලර් 200ක ශුද්ධ ලාභයක් ලැබීය. තරඟාවලියේ තරඟ 5ක් ජය පරාජයකින් තොරව අවසන් වුණි නම් ඔවුන් දෙදෙනා තරඟ කීයකට ඔට්ටු ඇල්ලුවේද? 1 25කට 2 30කට 3 35කට 4 40කට 5 45කට. 44 ළමා සමාජයක පිරිමි ළමුන්ගෙන් සහ ගැහැණු ළමුන්ගේ අනුපාතය 1:3 වේ. පිරිමි ළමුන්ගෙන් අඩක් සහ ගැහැණු ළමුන්ගෙන් 3න් 1ක්
මේ වර්ෂයේ සමාජික ගාස්තු ගෙවා නැත. එලෙස සමාජික ගාස්තු නොගෙවූ ගණන ළමුන් 25ක් නම් සමිතියේ සිටින මුළු සමාජික ළමුන් ගණන කොපමණද? 1 40යි 2 45යි 3 50යි 4 55යි 5 60යි. කටුනායක සිට මෙල්බන් දක්වා ගමනාන්තර ගුවන් යානයක් කටුනායකින් පෙරවරු 3ට ගමන් ආරම්භ කර ලෙබනන් නගරයට පස්වරු 3:30ට ළඟා විය. නැවතත් එම ගුවන් යානය ලෙබනන් නගරයෙන් පස්වරු 7:30ට ගමන් ආරම්භ කර කටුනායක ගුවන් තොටුපළට පස්වරු 10 වන විට පැමිණියේය. අදාළ ගුවන් යානය නගර දෙක අතර එකම වේගයකින් ගමන් කරන ලද අතරමැදි කිසිම රටකට හෝ නගරයකට හෝ ගොඩ නොබෑවේය. එසේනම් නගර දෙක අතර කාල පරතරය සොයන්න. 1 පැය 2යි 2 පැය 3යි විනාඩි 30යි 3 පැය 4යි විනාඩි 45යි 4 පැය 5යි විනාඩි 30යි 5 පැය 7යි. 46 පුෂ්ප 50කින් යුක්ත ප්‍රශ්න 50කින් යුක්ත ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයූ ශිෂ්‍යයෙකුගේ පිළිතුරු පත්‍රයක් සඳහා පරීක්ෂකයන් ලකුණු 37ක් දුන්නේය. පරීක්ෂකවරයා මෙම ලකුණු දීමට තීරණය කළේ නිවැරදි පිළිතුරු සංඛ්‍යාව දෙගුණ කොට එය වැරදි පිළිතුරු සංඛ්‍යාවෙන් අඩු කිරීමෙනි. සිසුවා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයා තිබුණේ ප්‍රශ්න 50ටම පිළිතුරු සපයා තිබුණේ නම් ප්‍රශ්න කීයකට නිවැරදි පිළිතුරු සපයා තිබුණේද? 1 29යි 2 33යි 3 37යි 4 41යි 5 47යි. ඊගාවට 47 වෙනි ගාන රුපියල් 1200කට අලෙවි කිරීමේදී අලාභයක් දැරීමට සිදුවන වෙළඳ භාණ්ඩයක් රුපියල් 1800කට අලෙවි කළහොත් මුලින් දැරීමට සිදුවන අලාභයේ ප්‍රමාණයෙන් 150කට ගැනෙන ලාභයක් ලැබිය හැකි නම් එම භාණ්ඩය ගත් මිල කීයද? ආයි කියන්න. රුපියල් 1200කට අලෙවි කිරීමේදී අලාභයක් දැරීමට සිදුවන වෙළඳ භාණ්ඩයක් රුපියල් 1800කට අලෙවි කළහොත් මුලින් දැරීමට සිදුවන අලාභයේ ප්‍රමාණයෙන් 150කට ගැනෙන ලාභයක් ලැබිය හැකි නම් එම භාණ්ඩය ගත් මුදල කීයද? 1 රුපියල් 1300යි 2 රුපියල් 1400යි 3 1500යි 4 1600යි 5 1700යි. 48 A සහ B යන දෙදෙනාගේ මුළු බර කිලෝග්‍රෑම් 90කි. A සහ C දෙදෙනාගේ මුළු බර කිලෝග්‍රෑම් 93කි. B සහ C යන දෙදෙනාගේ මුළු බර කිලෝග්‍රෑම් 99කි. A B C යන දෙදෙනාගේ මුළු බර කොපමණද? 1 141යි 2 163යි 3 196යි 4 247යි 5 283යි. 49 වෙනි ගාන වෘත්තාකාර ධාවන මාර්ගයක් දිගේ සරත්ත පැයකට වඩා 10ක්ද නිමල්ට පැයකට වඩා 12ක්ද දිවිය හැකිය. පස්වරු 5ට එකම ලක්ෂයකින් ධාවනය ආරම්භ කරයි. ඔවුන් දෙදෙනා එකම දිශාවකට දුවන්නේ නම් ඔවුන් දෙදෙනා නැවත හමුවන්නේ කීයටද? 1
5යි 15ට 2 5යි 30ට 3 5යි 45ට 4 6ට 3 6යි 30ට 50 A සහ B වාහන දෙක ඍජු පාරක් දිගේ එකිනෙක දෙසට පිළිවෙලින් කිලෝමීටර් 36ක සහ 45ක ඒකාකාරී වේගවලින් ගමන් කරයි. වාහන දෙක එකම මොහොතේ ගමන් අරඹා මිනිත්තු 20කට පසු එකිනෙකා පසු කරයි නම් ගමන ආරම්භ කළ මොහොතේ වාහන අතර දුර කොපමණද? 1 කිලෝමීටර් 27යි 2 කිලෝමීටර් 36යි 3 කිලෝමීටර් 45යි 4 කිලෝමීටර් 63යි 5 කිලෝමීටර් 83යි